ඔක්කොම දැක්කා මේ බෑවියෝ. බෑ. දුවන්න කවුද දුවන්නේ? දුවන්නේ වරේ. ගහන්න එපා නෙවෙයි. ඔය දැන් ඇයිනේ? පොල්පතෙන් හොරි. හරි. අර ගහන්න නම් එපා කාමේ. මොකටද මම ගහන්න ඕනේ? දැන් ඔයා කායේ හිටියා මෙයා. ඉඳ ගන්නද? ඉඳ ගන්නකො. ඉඳ ගන්නද? හරිද? ඔයා දැන් දිව්වා මෙයා දාලා. හරිද? ඔයා මෙයා ගහ උඩ ඉඳලා අදිටිය බිමට වැටුණා. හරිද? අර නිමවතුනේ දුක් විඳින්නේ. දැන් කොහේ මොකටද මේ පොල්පතෙන් ගාවේ මේ ගස්වල? කියන්නේ නෑ අයියා පොතොන් එකට දන්සල් වදින්න යන්න පෙට්ටල් ගහ ගන්න සල්ලි නෑ. මොන වැඩ කරන්නේ? මොන බලන්න එනවද මේ බලලෝක දැන් මේ ඇන්ටිලර් ඉන්නේ වෙලාවේ මේ වෙලාවේ වෙන පොල් පෙරවල සතෙක් සර්පෙක් ආවා. කවුද උඩ වෙදකම් කරන්නේ? මොකටද දැන් ඔය වගේ දේවල් කරේ? පෙට්‍රල් ගහන්න සල්ලි නැත්නම් ඔයාලට ගමනක් යන්න සල්ලි නැත්නම් එක්ක අපිට කියන්න ඕනේ. අයියා අම්මලා තාත්තලා ඔයාලට දෙන්නේ නැද්ද? ඉන්න ගණන් සල්ලියක් අපේ අම්මලාට නෑ මාමේ. එහෙම නැත්නම් පුතේ වැඩි හිටිය වර්ධින් අපි ඉන්නවනේ. අපිට කිව්වනම් ඔයාලට ඔය ගමනක් යන්න තියෙනවා කියලා සල්ලි දෙනවනේ. ඔයාගේ හොරවැඩ කරන්නේ ඉතින් බැරි ගමනක් කරේ මාමේ. ආයේ මේ වගේ වැඩ අපි දෙන්න කරන්නේ නෑ. හරි පුතේ. ආයේ මේ වගේ වැඩ කරන්න එපා. හරිද? අපේ වත්තෙන් නෙවෙයි කිසිම වත්තකින් මේ වගේ හොරවැඩ කරන්න එපා. වත්තකින් විතරක් නෙවෙයි පුතේ. හරිද? කිසිම ගෙදරකින් කිසිම කාගේවත් දෙයක් හොරෙන් ගන්න යන්න එපා. හොරෙන් අරන් මේ වගේ දේවල් කරලා ඔකට පළක් නැහැ. හරිද? යන්නද සල්ලි නැත්තේ? හරි. මන් දෙන්න. මෙන්න මේ සල්ලි අරගෙන ඉවරලා නෑ පුතේ ගන්නකො මම සතුටින් දෙන්නේ. හරිද? මේක අරගෙන ඉවරලා ඔකට සතුටින් ගමන ගිහින් එන්න. හරිද? ආයේ මේ වගේ වැඩ කරන්න එපා පුතේ. හරි එහෙනම් ඔය අනිත් කට්ටිය දිව්වනේ. ඒක තමයි යාළුවෝ ගැන පොඩ්ඩක් තේරුම් ගන්න. රැත් තුනවනේ මම අපි එන යන්න. පුතේ රැබෝ වෙලානේ. ගිහින් එන්නකො. අනේ මම ගෙදරට නම් කියන්න බෑ. නෑ ගෙදරට කියන්නේ නෑ. ඔයගොල්ලන්ට හැමදාම පොල් කඩනවද කොයෝ? මොනවද හොඳ වැඩක් කරන්නේ ඒ උනාට දැන් ඉස්සන් ගයියා දෙමෝපි උනත් දැනගන්න ඕනේ මේ ළමයින්ට සල්ලි කීයක් හරි දීලා මේ වගේ වන්දනා ගමනක් හරි යන්න ආදරයක් දෙන්න සල්ලි දෙන්න. අපි මේ වගේ දේවල් ඉස්සන් ගයියා කරන්න ගත්තොත් හැමදාම මේ ළමයි මේවට පුරුදු වෙනවනේ. ඕ එතකොට මේ ළමයි ආවිලා මේ ගහක වැටුණා. දුක් විඳින්නේ ඒ කට්ටියම. එතකොට ළමයින්ට කීයක් හරි දීලා ඉවරලා ඒ ළමයි සතුටු කරලා ඉවරලා දන්සලක් හරි වැඳගෙන ඉවරලා එන්න කියලා ඉවරලා මේ පොළොන් මාසේ යන්න ඒකට කීයක් හරි ළමයින්ට දෙන්න ඕනේ හිත සතුටින්. අපි දෙන්නට එකතු වෙලා ඔය කොල්ලන්ට මොකක් හරි දෙයක් කරමු. ඒක තමයි. දැන් නෑ ඉස්සෙල්ලා අපි කිව්වනේ මෙයාට මේ සල්ලි දෙන්නම් අපි තුන්දෙනායි කායෙන් හරි ඉල්ල ගන්න කියලා. එහෙම හරි කරගන්න නැත්නම් කොල්ලෝ. ඒතකොට මේ වගේ වැඩක් ආයෙ කරන්නේ නැහැ නේ ජීවිතේ. දුන්නානේ. ඔව්. තව සල්ලි මල් ඒකත් දුන්නානේ. ඔව්.